සෙව්වන්දිගේ මුහුදු ගමන අති දුෂ්කරයි කියලා තමයි සෙව්වන්දි පවසලා තියෙන්නේ. නේපාලෙට ගිහිල්ලා අහුවෙන කොටත් ඕලුකෝ සර්ට කියලා තියෙනවා මට මෙහි ඉඳලා ඇති වෙලා. දැන් මට ලංකාවට යන්න තිබ්බනම් හොඳයි කියලා. ඒත් පොලිසියෙන් අහුවෙයි කියලා බයට තමයි හැංගිලා ඉඳියේ. ඉතින් දැන් කොහොම වුණත් සෙව්වන්දි ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. ඉතින් මුහුදු ගමන ගැන කිව්වොත් දවස් 3ක් ඒ කියන්නේ රැයවල් 3ක් මුහුදේ ගෙව්වා කියලා තමයි කියන්නේ. ඉතින් ගෑනු කෙනෙක් තනියම මුහුදේ බෝට්ටුවක රැයවල් 3ක් ගෙවනවා කියන්නේ ඒක දුෂ්කර කාර්යයක්. ඉතින් ඉන්දියාවට ගිහිල්ලා එතනින් පස්සේ තමයි සෙව්වන්තිට නේපාලෙට යන්න සිද්ධ වෙන්නේ දුම්රිය මාර්ගෙන්. ඉතින් කොහොම වුණත් සෙව්වන්දි කොහොම හරි තමන්ගේ මේ ගහලා ඒ කියන්නේ සංජීව ගණේ මුල සංජීව මරලා මාසෙකට අධික කාලයක් ලංකාවේ ඉඳලා කොහොම හරි පැනගත්තා හරි වෙලාව බලලා. ඉතින් සෙව්වන්තිගේ මුහුදු ගමන ගැන අති දුෂ්කරයි කියලා තමයි සෙව්වන්දි පවසලා තියෙන්නේ.